පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට මරණීය තර්ජන එල්ල කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද හෙළිදරව් කරා. ජගත් විතාන කියන්නේ අපි දන්නවා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය තමයි නියෝජනය කරන්නේ. එතුමාට තමයි මේ මරණ තර්ජනය එල්ල වෙලා තිබෙන්නේ. ඒක විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරා. එතකොට ජගත් විතාන මහත්මයාත් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේදී සඳහන් කළා විශේෂයෙන්ම කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට රහස්‍ය ලියවිල්ලක් ලැබිලා තිබෙනවා ජගත් විතාන මහත්මයා ඝාතනය කිරීමේ සූදානමක් තිබෙනවා කියලා. එතෙදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ වහාම ආරක්ෂාව තහවුරු කරන්න මැදිහත් වෙන්න කියලා. ඉතින් අපි දන්නවා ජගත් විතාන කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අමතරව ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. එතනින් ගත්තාම බස් විශාල ප්‍රමාණයක් ඔහුට තිබෙනවා. ඊට අමතරව තව මුදල් පොලියට දීමේ ක්‍රියාවලියකුත් ඔහු සිද්ධ කරනවා. ඉතින් ඔහු මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායකවරයාගෙන් තමයි ඉල්ලා සිටියේ වහාම තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.